අලුත් මාතෘකාවක් සහ ඉතින් අපිට ටිකක් අලුත් වුණාට ලෝකයේ මේ පිළිබඳ රිසර්ච් කරලා තියෙනවා පරීක්ෂණ කරලා තියෙනවා. ඉතින් මම අලුතෙන්ම කරපු පරීක්ෂණයක් තමයි අද මම මේකට පාදක කරගත්තේ. විශේෂයෙන්ම මේ රිසර්ච් එක කරලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවල ඕස්ට්‍රේලියා ෆෙඩරේෂන් යුනිවර්සිටි ඕස්ට්‍රේලියා ඩීකින් යුනිවර්සිටි University of Southern Queensland සහ Health and Sport Science School එක in New Zealand වල මේ යුනිවර්සිටිස් වල හිටපු මේ ආයතන වල ඉන්න ක්‍රීඩා විද්‍යාඥයන් විසින් තමයි මේ රිසර්ච් එක කරලා තියෙන්නේ. රයිට්. එහෙනම් අපි බලමු මේ රිසර්ච් එක අපිට කොතෙක් දුරට ගැලපෙනවද? මේ රිසර්ච් එකේ තියෙන සොයා ගැනීම් මොනවද? මේ රිසර්ච් එකෙන් අපේ ක්‍රීඩා දැනුමට එහෙම නැත්නම් මේ රිසර්ච් එකෙන් කියන දේවල් අපි කොහොමද ක්‍රීඩාවට යොදා ගන්න පුළුවන් කියන කාරණාව. විශේෂයෙන්ම ගත්තොත් විශේෂයෙන්ම ගත්තොත් දැන් ක්‍රීඩා පාන වර්ග දන්නවා. ඉතින් ක්‍රීඩා පාන වර්ග කොහොමද අපි භාවිතා කරන්නේ කොයි වගේ අවස්ථාවලදී කියන එක මේ රිසර්ච් එකේදී අපි කතා කරනවා. විශේෂයෙන්ම දිගු කාලීන ඉසව්. එහෙම නැත්නම් ව්‍යායාම මගින් ශරීරයේ තියෙන ගොඩාක් ජලයේ අන්තර්ගත දේවල් ජලයේ අන්තර්ගත විශේෂිත රසායනික ද්‍රව්‍ය ඒවට කියනවා ඉලෙක්ට්‍රොලයිට්ස් කියලා. ඒ වගේ දේවල් සැලකිය යුතු ලෙස ඒ වගේ දේවල් වලට සැලකිය යුතු ලෙස වෙනස්කම් ඇති වෙන්න පුළුවන් සහ ඒව වැය වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ව්‍යායාම විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වගේ රටක ගත්තොත් උෂ්ණාධික රටක මේ වගේ දරා ගැනීම සහිත endurance events කරනකොට ව්‍යායාම කරනකොට ගොඩක් දහඩිය දානවා. ඉතින් දහඩිය දැමීම හේතුවෙන් ශරීරයේ තරල ජලය සැලකිය යුතු ප්‍රමාණයක් පිට වෙනවා කියන එක ඕගොල්ලෝ දන්නවා. ඉතින් ඒ අත්දැකීම ඕගොල්ලන්ට තියෙනවා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරනකොට ගොඩාක් ක්‍රීඩා පුහුණුවීම් අතරතුර ඔයගොල්ලෝ ගොඩාක් දහඩිය පිට කරනවා. ඉතින් ඒ දහඩිය ලෙස පිට වෙන්නේ ශරීරයේ තියෙන තරල ප්‍රමාණය, ශරීරයේ තියෙන ජලය තමයි දහඩිය විදිහට පිට වෙන්නේ. ඉතින් උදාහරණයක් ගත්තහම ගොඩක් ලෝකයේ ජනප්‍රිය ඉවෙන්ට් එකක් තමයි අයර්න්මෑන් ඉවෙන්ට් එක. ඒක සාමාන්‍ය පැය 12කට වඩා දිගු කාලයක් පවතින ඉවෙන්ට් එකක්. මේ ඉවෙන්ට් එකේ තියෙනවා ස්විමින් තියෙනවා, සයික්ලින් තියෙනවා, සහ රනින් තියෙනවා. ඒ වගේ තුන් ප්‍රයාම ක්‍රීඩකයෙක් සාමාන්‍යයෙන් මේ වගේ පැය 12කට අධික ක්‍රීඩා ඉසව්වකට සහභාගී වෙද්දී ඒ ක්‍රීඩකයා ජලය කිලෝග්‍රෑම් 7 සිට ජලය කිලෝග්‍රෑම් 8.5ක් දක්වා ප්‍රමාණයක් අහිමි කරගන්නවා. එහෙම නැත්නම් වැය කරනවා, පිට කරනවා. ඉතින් ඒක ශාරීරික ස්කන්ධයෙන් ගත්තොත් එහෙම 100ට 11 අතර ප්‍රමාණයක් වෙනවා. ඉතින් මේ අනුව බලද්දී endurance event කරන ක්‍රීඩිකාව සැලකිය යුතු ප්‍රමාණයක් සෝඩියම් වැය කරනවා. දහඩිය ලෙස පිට කරනවා. ඉතින් සාමාන්‍යයෙන් දහඩිය ලීටරයක සෝඩියම් සාමාන්‍යයෙන් ග්‍රෑම් 1 සිට 1.5 දක්වා ප්‍රමාණයක් ඇතුළත් වෙනවා. එහෙම නැත්නම් දහඩිය කිලෝග්‍රෑම් දහඩිය ලීටරයකට සෝඩියම් ග්‍රෑම් 1.5 1 සිට 1.5 දක්වා ප්‍රමාණයක් අහිමි වෙන්න පුළුවන්. ඉතින් මොකද්ද මේ ජලය සහ සෝඩියම් නැතිවීමෙන් එහෙම නැත්නම් පිටවීමෙන් ඇතිවන දේවල් මොනවද ශරීරයට? විශේෂයෙන්ම ජලය සහ සෝඩියම් නැතිවීම හෘද වාහිනී පද්ධතිය ආශ්‍රිතව කරන ව්‍යායාමවල ක්‍රීඩා ක්‍රියාකාරකම් වල කාර්ය සාධනය කිරීමේ හැකියාව අඩපණ කරන්න මේක බලපෑමක් කරනවා. එහෙම නැත්නම් ඒ හෘද වාහිනී පද්ධතිය ආශ්‍රිතව කරන ක්‍රීඩා ක්‍රියාකාරකම් වල කාර්යක්ෂමතාවය සහ ප්‍රශස්ත මට්ටම පවත්වාගෙන යන්න මේ ජලය සහ සෝඩියම් කියන එක ප්‍රධාන වශයෙන් බලපානවා. ඒක අහිමි වීම තුළ ඒ ක්‍රියාවලිය අඩපණ වීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ මං කලින් කිව්වා ඉලෙක්ට්‍රොලයිට්ස් කියන්නේ මොනවද කියලා. ඉලෙක්ට්‍රොලයිට්ස් ඒක මං කිව්වා ශරීරයේ මේ ජලයේ තුල තැම්පත් වෙනවා කියලා. එහෙම නැත්නම් තියෙන දෙයක් කියලා. ඒ කියන්නේ අපේ ශරීරයේ ජලයේ තියෙන විශේෂිත රසායනික ද්‍රව්‍ය. මේ ඉලෙක්ට්‍රොලයිට්ස් වලට ශරීරයේ බොහෝ වැදගත් කාර්යයන් සඳහා අවශ්‍ය කරන ඉලෙක්ට්‍රිකල් ඉම්පල්ස් උත්පාදනය කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඒවට කියනවා විද්‍යුත් ආවේග කියලා. ඒවා ගොඩාක් අපේ කාර්යයන් වලට වැදගත් වෙනවා. මේ ඉලෙක්ට්‍රොලයිට් සාමාන්‍යයෙන් අපේ රුධිරයේ සෛල තුල සහ සෛල පිටත තරලයේ අඩංගු වෙනවා. ඉතින් මොනවද මේ ඉලෙක්ට්‍රොලයිට්ස්? ඔයගොල්ලෝ දන්නවා, අහලා තියෙනවා. හැබැයි අද මේ කතා කරන මාතෘකාව එක මම මේ කතා කරන්නේ මේ රිසර්ච් එකට අදාළ වෙන හඳුන්වා දීම. එහෙම නැත්නම් මේ රිසර්ච් එකේදී ඔයගොල්ලෝ
මේ කතා කරන දේවල් වලට ඉවහල් වෙන මාතෘකා සහ වටපිටාව තමයි මේ කතා කරන්නේ. ඉතින් මේක ගොඩක් වැදගත් මේ දේවල් උත් ඔයගොල්ලෝ දැන කියා ගන්න එක. ඉතින් මොනවාද මේ ඉලෙක්ට්‍රොලයිට්ස් කියන්නේ? මොනවාද ප්‍රධාන වශයෙන්? සෝඩියම් තියෙනවා, පොටෑසියම් තියෙනවා, බයිකාබනේට් තියෙනවා, කැල්සියම් තියෙනවා, මැග්නීසියම් තියෙනවා, ක්ලෝරයිඩ්ස් තියෙනවා. හරි? ඉතින් සෝඩියම් කියන්නේ සෝඩියම් වලින් මොනවද කරන්නේ? සෝඩියම් තමයි අපේ ශරීරයේ ජල මට්ටම පාලනය කරන්න, රුධිර පීඩනය පාලනය කරන්න උදව් කරන්නේ සෝඩියම්. එතකොට පොටෑසියම් වලින් හෘදය සහ මාංශ පේශි හරියට ක්‍රියාත්මක කරන්න, හරියට ක්‍රියාත්මක වෙන්න හේතු සාධක වෙනවා. එතකොට බයිකාබනේට් වලින් ශරීරයේ තියෙන ආම්ලික තත්ත්වය පාලනය කරනවා. ආම්ලික තත්ත්වය පවත්වා ගන්නවා. සෝඩියම්, පොටෑසියම්, බයිකාබනේට්. සහ මම කලින් කිව්වා කැල්සියම් තියෙනවා, මැග්නීසියම් තියෙනවා, ක්ලෝරයිඩ් තියෙනවා. ඉතින් සරලවම කියනවා නම් ඉලෙක්ට්‍රොලයිට්ස් කියන්නේ ශරීරයේ හරියට වැඩ කරන්න උදව් කරන ලවණ වගේ ද්‍රව්‍ය වලට. ලවණ වගේ ද්‍රව්‍ය වලට. ඉතින් මේවා උදව් කරනවා ශරීරයේ ජලය පවත්වාගෙන යන්න, හෘද සහ මාංශ පේශි හරියට වැඩ කරන්න සහ ශරීරයේ ආම්ලිකතාවය නිවැරදිව පවත්වාගෙන යන්න. ඉතින් ඒක ගොඩාක් වැදගත් සාධකයක් මේ ඉලෙක්ට්‍රොලයිට්ස් වලින් අපේ ශරීරයට කරන වැදගත් කාර්යයක් තියෙනවා. ඒක නිසා ඉලෙක්ට්‍රොලයිට්ස් කියන්නේ ගොඩාක් වැදගත් සාධකයක් වෙනවා, විශේෂයෙන්ම ක්‍රීඩා ක්‍රියාකාරකම් වලදී. ඉතින් මේ ගොඩාක් මේ මම කියන කරුණු නෙවෙයි, මම මේ ගොඩාක් මේ කරුණු ඉදිරිපත් කරන්නේ මම ඔයගොල්ලන්ට කලින්ම කිව්වා මම ගොඩාක්ම මේ රිසර්ච් සම්බන්ධයෙන් කරලා තියෙන පර්යේෂණ සම්බන්ධයෙන් සොයාගත්ත තොරතුරු, දත්ත සහ රෙකමෙන්ඩේෂන් මොනවාද ඒ කියන්නේ මේ නිර්දේශයන් තමයි මම ඉදිරිපත් කරන්නේ. ඒක නිසා ඒක තමයි ක්‍රීඩා විද්‍යානුකූලව දැනුම ලබා දෙන්න පුළුවන් හොඳම ප්‍රවේශය. ඒකේ එවිඩන්ස් තියෙනවා. එවිඩන්ස් සමග නැත්නම් ඉතින් පොල් වතුර ක්‍රීඩා පානයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඕගොල්ලෝ පාවිච්චි කරන්න කියලා මම කියනවානේ. එතෙන්ට නොයා ඇයි ඒක පාවිච්චි කරන්නේ? කොහොමද? මොකද්ද ඒකේ තියෙන එවිඩන්ස්? සාක්ෂි මොනවද? right? ඇයි මම සර් කියන දේ මම මගේ ක්‍රියාවට ඇප්ලයි කරන්න කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ ප්‍රශ්නෙට පිළිතුර තමයි ඒ ප්‍රශ්නෙට පැහැදිලි කිරීමක් තමයි මේ ලබා දෙන්නේ. ඉතින් ඒකෙදි මම නිවැරදි ඕගොල්ලන්ට දක්ත ලබා දෙන්න ඕන, නිවැරදිව සොයාගත්ත දේවල් ෆයින්ඩින්ග්ස් දෙන්න ඕන. ඒක නිසා මම ගොඩාක් මේ රිසර්ච් ආටිකල් ෆලෝ කරනවා, රිෆර් කරනවා. මේන් පිට මම කිසි දෙයක් මගේ අත්දැකීම් කියන්නේ නැහැ. මගේ අත්දැකීම් කියන්නේ නැහැ. එහෙම බෑ කියන්න. එහෙම කියන්න බෑ. කාටවත් ක්‍රීඩා විද්‍යාව ගැන උගන්වනවා නම් මේ ෆයින්ඩින්ග්ස් වලට, මේ රිසර්ච් වලින් පිට සොයාගත්ත දේවල් වලින් පිට කතා කරන්න තමුන්ගේ අත්දැකීම් කියන්න බෑ. ඒක එයාට ඕකේ වුණාට තව කෙනෙකුට ඒක ඇප්ලයි කරන්න බෑනේ. එවිඩන්ස් නැහැ. ඒක නිසා එතනින් පිට කතා කරන්න බෑ. ඉස්සර අපිත් ඒ පිට මෙව්වා අපි දන්නේ නැහැ. නමුත් කතා කරුවා. නමුත් එහෙම බෑ. ඒක අපිට අපේ ක්‍රීඩාවට ඇප්ලයි කරන්න පදනමක් නැහැ. සාක්ෂියක් නැහැ. එවිඩන්ස් නැහැ. ඒක නිසා එහෙම බෑ. ඒකයි මම ගොඩාක් මේ දේවල් හරියටම නිවැරදිව ඔයගොල්ලන්ට ලබා දෙන්න මම මේ විදිහට මම ඔයගොල්ලන්ගේ මේ වැඩසටහන මෙහෙයවනවා. right දැන් අපි දන්නවා මොනවාද ඉලෙක්ට්‍රොලයිට්ස් කියන්නේ, මොනවාද ස්පෝර්ට් පානයකට එන්න කලින්. right මේ ස්පෝර්ට් පාන වර්ග, ස්පෝර්ට් ඩ්‍රින්ක්ස්, ක්‍රීඩා පාන වර්ග ගොඩාක් සමාගම් විසින් නිෂ්පාදනය කරන විවිධ නම් වලින්, විවිධ පාට වලින්, විවිධ හැඩයෙන් නිර්මාණය කරනවා. හරි. එතකොට ඒ වගේම තමයි දැනට වර්තමානයේ පොල් වතුර යොදාගෙන ක්‍රීඩා පාන වර්ග නිෂ්පාදනය කරනවා. ඉතින් පොල් වතුර වල ස්වභාවිකවම ඉහළ පොටෑසියම් ප්‍රමාණයක් අඩංගු වෙනවා. පොල් වතුර වල ස්වභාවයෙන්ම ඉහළ පොටෑසියම් ප්‍රමාණයක්. දැන් පොටෑසියම් කියන්නේ මොනවාද? ඉලෙක්ට්‍රොලයිට්ස්. පොටෑසියම්, සෝඩියම්, බයිකාබනේට් ඒ වගේ දේවල් ඉලෙක්ට්‍රොලයිට්ස්. එතකොට මේවට කියනවා සාමාන්‍ය මේ ක්‍රීඩා පාන වලට ගොඩක් ඉලෙක්ට්‍රොලයිට්ස් කියන ඒවා අන්තර්ගත කරනවා. සෝඩියම් එකතු කරලා තමයි ගොඩක් දුරට සෝඩියම් එකතු කරලා තමයි මේ ගොඩක් ස්පෝර්ට් ඩ්‍රින්ක්ස් නිෂ්පාදනය කරන විවිධ සමාගම්. ඒවා වල ගොඩක් ඉලෙක්ට්‍රොලයිට්ස් තියෙනවා. දැන් ඉලෙක්ට්‍රොලයිට්ස් වල කාර්යභාරය දන්නවා. ඒක නිසා තමයි ක්‍රීඩා පානයකට ඉලෙක්ට්‍රොලයිට්ස් ඇතුළත් කරන්නේ. ඉතින් ඒ වගේ තමයි දැන් මාතෘකාවක් ආවනේ පොල් වතුර සහ ක්‍රීඩා පාන කියලා. ඉතින් ඒ වගේම තමයි පරීක්ෂණය කරලා තියෙනවා පොල් වතුර සහ සාමාන්‍ය වතුර අතර විශේෂයෙන් බයිසිකල් පැදීම, දිවීම, පිහිනීම වගේ ක්‍රීඩාවලදී පොල් වතුර සහ සාමාන්‍ය වතුර පරිභෝජනය කිරීම අතර වෙනස්කම් තියනවාද කියලා. හැබැයි ඒ පරීක්ෂකයෝ ගොඩාක් පැහැදිලි වෙනස්කම් සොයාගත්තේ නැහැ. පොල් වතුර සහ සාමාන්‍ය වතුර පරිභෝජනය මොන වගේ ක්‍රියාකාරකම් වලදීද?
අපේ දරා ගැනීමේ ඉසව්වලදී පිහිනීම දිවීම වගේ ඉසව්වලදී ඒවයි ගොඩක් වෙනස්කම් සොයාගත්තේ නැහැ. ඒකට ප්‍රධාන හේතුව තමයි පොල් වතුරවල සාපේක්ෂව අඩු කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය සහ සෝඩියම් ප්‍රමාණය ඇතුළත් වීම හේතුවෙන්. දැන් පොල් වතුරවල පොටෑසියම් ප්‍රමාණය ඉහළ අගයක් තිබුණා වුණාට අඩු කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් සහ සෝඩියම් ප්‍රමාණයක් තමයි පොල් වතුරවල තියෙන්නේ. හරි. ඉතින් මේ පර්යේෂණයේ අරමුණ තමයි අපේ සාමාන්‍යයෙන් පාවිච්චි දැන් මට කියන්න අමතක වුණා සාමාන්‍ය මොනවාද ස්පෝර්ට් ඩ්‍රින්ක්ස් වර්ග ඔයගොල්ලෝ දන්න ස්පෝර්ට් ඩ්‍රින්ක්ස් වර්ග ඔයගොල්ලෝ දන්න ප්‍රසිද්ධ ඒවා තමයි ගැටරේඩ් තියෙනවා පවර් ඒඩ් තියෙනවා ඒ වගේ ලෝකේ ගොඩාක් ජනප්‍රිය ක්‍රීඩා පාන තියෙනවා ඒක ඔයගොල්ලෝ දන්නවා ඉතින් ඒවා මම හිතන්නේ ලංකාවේ නම් ගොඩාක් මිල අධිකයි ඒ වගේම තමයි මෙහි ගොඩාක් ඒ කියන්නේ එක එක රටවල් වලට තමුන්ට ආවේනික ක්‍රීඩා පාන විවිධ සමාගම් වලින් නිෂ්පාදනය කරනවා කියවනේ එහෙම නිෂ්පාදනය කරගන්නවා. ඉතින් මෙහි තියෙන ගොඩාක් ජනප්‍රිය එකක් තමයි ලුකසේඩ් කියලා කියන්නේ. ඒක හොඳ ස්පෝර්ට් ඩ්‍රින්ක් එකක් මෙහි UK වල ගොඩාක් ප්‍රසිද්ධ ගොඩාක් පාවිච්චි කරන ස්පෝර්ට් ඩ්‍රින්ක් එකක්. ඉතින් මේ වගේ ස්පෝර්ට් ඩ්‍රින්ක් එකක් UK වල ඉතින් ගොඩාක් මිල අධික වෙන්නේ නැහැ. නමුත් ලංකාවේ ස්පෝර්ට් ඩ්‍රින්ක් එක ගැටරේඩ් එකක් එහෙම නැත්නම් පවර් ඒඩ් එක මම දන්නේ නැහැ දැන් නම් මිල කීයද කියලා. ඉතින් ගොඩාක් මිල අධිකයි ඔයගොල්ලන්ට ලැබෙන පඩියත් එක්කලා මේ වගේ දේවල් වලට යන්න ඉතින් ගොඩාක් මිල අධිකයි ඉතින් ක්‍රීඩා පානිකුත් ඕන මොකද ලංකාව කියන්නේ ගොඩාක් උෂ්ණාධික රටක් නේ ගොඩක් දාඩිය පිට වෙනවා ඒ දාඩියත් එක්ක මොනවද පිට වෙන්නේ සෝඩියම් පිට වෙනවා ජලය පිට වෙනවා ඉතින් ඒක නිසා ඉලෙක්ට්‍රොලයිට්ස් තියෙන ක්‍රීඩා පානයක් අවශ්‍යයි නේ ඉතින් නමුත් ඒකට විකල්පයක් විදිහට තමයි මම මේ මාතෘකාව තෝරගත්තේ නැත්තම් මේකට මේ පොල් අදාළ වෙන්නේ නැහැ හරි මෙහි ඇති තරම් ස්පෝර්ට් ඩ්‍රින්ක්ස් තියෙනවා ඉතින් ඒක නිසා ඒක අවශ්‍යතාවය නිසා තමයි මම මේ ටොපික් එක මම තෝරගෙන ඉදිරියට යන්නේ. ඉතින් මේ රිසර්ච් එකේ අරමුණ තමයි පොල් වතුර ස්පෝර්ට් ඩ්‍රින්ක් එකක් විදිහට දියුණු කරලා එහෙම නැත්නම් ඒ ගැළපෙන විදිහට කාබෝහයිඩ්‍රේට් සහ සෝඩියම් එකතු කරපු පොල් වතුර යොදාගෙන කරන බයිසිකල් පැදීම කියන දරා ගැනීමේ ඉසව්වේදී මේ කියන ස්පෝර්ට් ඩ්‍රින්ක් එකකින් ඉටු කරන කාර්යභාරය ඉටු කරනවද කියන එක හොයන්න තමයි මේ රිසර්ච් එක පාවිච්චි කරන්නේ. ස්පෝර්ට් ඩ්‍රින්ක් එකකින් ඉටු කරන කාර්යභාරය පොල් වතුර සෝඩියම් සහ බයිකාබනේට් එකතු කරලා දියුණු කරපු පොල් වතුරෙන් කරන්න පුළුවන්ද කියන කාරණාව තමයි මේ රිසර්ච් එකේ ප්‍රධාන අරමුණ වෙන්නේ. මම හිතනවා පැහැදිලි මම මේ කියපු කරුණ. ඉතින් මේ ටෙස්ට් එකට මේ ටෙස්ට් එකට එහෙම නැත්නම් මේ පර්යේෂණයට භාවිතා කරනවා පාටිසිපන්ට්ලා 19 දෙනෙක් සහභාගීත්වය 19 දෙනයි ඒ 19 දෙනා හොඳ ප්‍රවීණ පාපැදිකරුවන් ඒ ශ්‍රේණිය සහ B ශ්‍රේණිය ඕස්ට්‍රේලියාවේ හිටපු පාපැදිකරුවන් තමයි මේ පාපැදිකරුවන් 19 දෙනා එතනින් පිරිමි පාපැදිකරුවන් 15 දෙනෙක් ගැහැණු 4 දෙනෙක් ඇතුළත් වෙනවා මේ 19 දෙනා අතරට ඒගොල්ලන්ගේ වයසේ මධ්‍යයන්ය අවුරුදු 30යි ශරීර බරයේ මධ්‍යයන්ය 79යි VO2 වල මධ්‍යයන්ය 55යි ඉතින් ටෙස්ට් දෙකක් තියෙනවා ඒ කියන්නේ එකම ටෙස්ට් එක තමයි අවස්ථා දෙකකදී වෙන්නේ එකම ටෙස්ට් එක අවස්ථා දෙකකදී කරනවා එකම පාටිසිපන්ට්ලා තමයි මේ පාටිසිපන්ට්ලා 19 දෙනාම තමයි මේ අවස්ථා දෙකේදීම සහභාගී වෙන්නේ පාටිසිපන්ට්ලා එකයි ටෙස්ට් එක එකයි හැබැයි අවස්ථා දෙකකදී සිද්ධ වෙනවා පැහැදිලි හරි මේ පරීක්ෂණයට පෙර ඒගොල්ලෝ කරනවා පෙර පරීක්ෂණයක් ඒ පෙර පරීක්ෂණය කරන්නේ මේ පාටිසිපන්ට්ලා මේ අදාළ පරීක්ෂණ දෙකට එහෙම නැත්නම් පරීක්ෂණයට අවස්ථා දෙකකදී ක්‍රියාත්මක වන පරීක්ෂණයට හුරු කිරීමට සහ මේ පරීක්ෂණයට අවශ්‍ය කරන ඉන්ටෙන්සිටි එක තීව්‍රතාවය සොයා ගන්න අවශ්‍ය කරන ඒගොල්ලන්ගේ උපරිම දක්ෂතාවය හොයන්න. ඉතින් ඒකෙදී ලැබ් එකට ගෙන්නලා ඒගොල්ලන්ගේ VO2 peak performance එක එහෙම නැත්නම් උපරිම ඔක්සිජන් පරිභෝජනය හොයන්න පරීක්ෂණයක් කරලා ඒගොල්ලන්ගේ VO2 peak අගය ලබා ගන්නවා. එහෙම නැත්නම් උපරිම ඔක්සිජන් අවශෝෂණය පරිභෝජනය කරන ප්‍රමාණය ලබා ගන්නවා. ඒ කොතැනදීද මේ ප්‍රධාන පරීක්ෂණ දෙකට පෙර අවස්ථාවකදී සහ මේ ප්‍රධාන පරීක්ෂණ දෙක කෙරෙන ආකාරය පිළිබඳ පාටිසිපන්ට්ලා දැනුවත් කරනවා. රයිට්. ඕක තමයි කලින් අවස්ථාවේදී වෙන්නේ. ඔන්න ඊට පස්සේ අපේ ටෙස්ට් එකට එනවා. මේ ටෙස්ට් එකේදී අර සහභාගී වෙන 19 දෙනාට කැමති විදිහකට පළවෙනි පරීක්ෂණයට
පොල් වතුර අර දියුණු කරපු පොල් වතුර හරි ක්‍රීඩා පානයක් හරි පාවිච්චි කරන්න පුළුවන්. පැහැදිලිද? හැබැයි ඒ කියන පාටිසිපන්ට් පළවෙනි ටෙස්ට් එකේදී ස්පෝර්ට් ඩ්‍රින්ක් එක පාවිච්චි කරුවා නම් සතියකට පස්සේ තියෙන ඒ ටෙස්ට් එකම දෙවෙනි අවස්ථාවේදී එයා පාවිච්චි කරන්න ඕන පොල් වතුර. එක් අවස්ථාවකදී පොල් වතුර පාවිච්චි කරනවා, අනිත් අවස්ථාවකදී ඒ ක්‍රීඩකයාම ස්පෝර්ට් ඩ්‍රින්ක් එක ක්‍රීඩා පානය පාවිච්චි කරනවා. පැහැදිලි? එකම ටෙස්ට් එක එකම පාටිසිපන්ට්ලා අවස්ථා දෙකකදී සිදු කරනවා. එක් අවස්ථාවකදී පොල් වතුර ගන්නවා, අනිත් අවස්ථාවකදී ක්‍රීඩා පානය ලබා ගන්නවා. හරි පැහැදිලිද? රයිට්. දැන් මං කියවනේ පොල් වතුර දියුණු කෙරුවා මේ ක්‍රීඩා පානයට ගැලපෙන විදිහට. එහෙමනම් අපි බලමු මේ පාන දෙකේ තියෙන සංයුතිය මොකක්ද කියලා. හරි? හරි. පොල් වතුරෙන් හදපු පානයේ තියෙන සංයුතිය තමයි පොටෑසියම් මිලිග්‍රෑම් 1420යි ලීටරයකට. සෝඩියම් මිලිග්‍රෑම් 448යි ලීටරයකට සහ කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 66යි. සම්පූර්ණ කිලෝජූල් 1164යි. අපි බලමු ක්‍රීඩා පානීය මොනවාද අන්තර්ගතය කියලා. පොටෑසියම් තිබුණේ 132යි මිලිග්‍රෑම් ලීටරයක. සාපේක්ෂව පොල් වතුර සාපේක්ෂව ගොඩාක් අඩු වගේක් තමයි ක්‍රීඩා පානීය පොටෑසියම් තිබුණේ. නමුත් අනිත් සෝඩියම් 458ක් තිබ්බ මිලිග්‍රෑම්, කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 55ක් තිබ්බා. ගොඩක් සමාන විදිහට තමයි ඒ දෙක තිබුණේ. සෝඩියම් සහ කාබෝහයිඩ්‍රේට් කිලෝජූල් අඩංගු වුණා ක්‍රීඩා පානීය 970. පොල් වතුර සංයුතිය හරි ක්‍රීඩා පානීය සංයුතිය අපි අවබෝධ කරගත්තා. දැන් ප්‍රශ්නයක් තියෙනවා සර්, දැන් අපි නිකම් පොල් වතුර බිව්වොත් ඔය කියපු තත්ත්වය අපිට ලැබෙනවද කියලා. නැහැ. දැන් මම අර කලින් කිව්වන් නිකම් පොල් වතුරයි සාමාන්‍ය ජලයයි අතර වෙනස්කම් තියෙනවද කියලා පරීක්ෂකයන් හෙව්වා කියලා. ඒකෙදි එහෙම ලොකු වෙනසක් ඒගොල්ලෝ සොයාගත්තේ නැහැ. මොකද පොල් වතුර වල අඩු සෝඩියම් ප්‍රමාණයක් සහ අඩු කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් තිබුණ නිසා. ඉතින් මේගොල්ලෝ කෙරුවේ සෝඩියම් ප්‍රමාණයක් ඇඩ් කරුවා, කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය ඇඩ් කරලා පොල් වතුර එක දියුණු කරුවා. ඒ දියුණු කිරීම ඔයාලට කරන්න පුළුවන්ද? ගොඩාක් වියදමක් යයිද? අනේ ඊට වඩා හොඳයි මේ ගැටරොයිඩ් එකක් හරි පවර්එඩ් එකක් හරි ආරම්භ එක කියලා හිතනවා නෑ. කොහෙත්ම වියදමක් යන්නේ. හැබැයි අද කාලේ නම් වියදමක් යයිද දන්නේ ලුණු එහෙම ගණන් ගොඩක් රුපියල් 400ක්ද පුයිද වෙනවා නේද? ඉතින් මම ලංකාව වටේම මුහුද, හැබැයි ලුණු වල ගාණ හරි ඉහළයි ඉතින්නේ. නෑ ඒත් එච්චර වියදමක් යන්නේ. මේකට සාමාන්‍ය පොල් වතුර වල සෝඩියම් තියෙනවා මිලිග්‍රෑම් 3 ලීටරයක. පොල් වතුර ලීටරයක සෝඩියම් තියෙනවා මිලිග්‍රෑම් 375යි. එහෙමනම් තව මේ පරීක්ෂණවලට මේගොල්ලෝ දිනු කරපු පොල් වතුරයකට තව එකතු කරන්න තිබ්බේ මිලිග්‍රෑම් 75යි. ඒකට අපේ මේසලුණු ග්‍රෑම් 0.5ක් වගේ තමයි එකතු කරන්න තිබුණේ. මේසලුණු ග්‍රෑම් 0.5ක් ග්‍රෑම් 0.5 ග්‍රෑම් 550 නෙමෙයි ග්‍රෑම් 0.5 එකතු කරන්න තිබ්බා. එතකොට 448 ඒගොල්ලන්ට සෝඩියම් 448 මිලිග්‍රෑම් ප්‍රමාණය ලැබුණා. ඒ වගේම තමයි පොල් වතුර වල තියෙනවා කාබෝහයිඩ්‍රේට් තියෙනවා ලීටරයක ග්‍රෑම් 40ක්. එහෙමනම් මේ පරීක්ෂණයට අවශ්‍ය කරන පොල් වතුර පානීයට අවශ්‍ය කරන කාබෝහයිඩ්‍රේට් වලට තව එකතු කරන්න තිබුණා ග්‍රෑම් 26ක්. කොහොමද කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 26ක් එකතු කරන්නේ? ඔයගොල්ලෝ සීනි ග්‍රෑම් 26ක් එකතු කරන්න. එතකොට කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 26 ඔයගොල්ලන්ගේ පොල් වතුර එකට එකතු වෙනවා. ලුණු එකතු කරන්න පුළුවන්, සීනි එකතු කරන්න පුළුවන්. ඉතින් ඒක රසවත් පානයක් වේවි. අපරාධය ඔය අහක දාන කුරුම්බ වතුර නම් අහක දාන්නේ නෑනේ. තැඹිලි වතුර එහෙමනේ. පොල් වතුර එහෙම අහක දානවනේ. ඒ වගේ ඉතින් පානයක් හදාගන්න ඉතින් නිකන් රස්නේ දවසට බොනවට වඩා තැඹිලි ගෙඩියක්, කුරුම්බ ගෙඩියක්, පොල් වතුර ටිකක් ක්‍රීඩා පුහුණුකරුවෝ විදිහට ඕගොල්ලන්ගේ ළමයින්ට ඒක ඇප්ලයි කරන්න පුළුවන් නම් මම හිතනවා හොඳ දෙයක් වෙයි කියලා. හැබැයි එහෙම හිතුවා අපි දන්නේ නැහැ මොකද්ද තාම මේකේ වෙලා තියෙන්නේ කියලා. අපි ඒකත් බලමු. රයිට්. ඔන්න මම දැන් ටෙස්ට් කරන විදිහ කිව්වා. මේවා ටික කිව්වා. අපි බලමු එහෙමනම් අන්තර්ගතයක් කිව්වා. අපි බලමු එහෙමනම් කොහොමද ටෙස්ට් එක ක්‍රියාත්මක වෙන්නේ කියලා. රයිට්. මේ ටෙස්ට් එකට කලින් සහභාගී වෙන පාටිසිපන්ට්ලා 19 දෙනාගේ ශරීර ස්කන්ධය ගත්තා. ශරීර බර. අර අතිරේක ඇඳුම් පැළඳුම් ටික ඉවත් කරලා ඒ කියන්නේ අවම විදිහට ඒගොල්ලන්ගේ ශරීර බර හරියට කැල්කුලේට් කරගත්තා, වාර්තා කරගත්තා. ඊට පස්සේ මේ ටෙස්ට් එකේ කොටස් දෙකක් තියෙනවා. පළවෙනි කොටසට විනාඩි 90ක සයිකල් ඉගෝමීටර් කියලා එකක් තියෙනවා. ඒක ජිම් වල තියෙනවා, ලැබ් වල තියෙනවා. ඒකේ තියෙන්නේ බයිසිකල් පදින විදිහටම ක්‍රියාත්මක කරන්න පුළුවන්, ව්‍යායාමය කරන්න පුළුවන්.
ඒක ලැබ් එකක් ඇතුළේ කරන්න පුළුවන් බයිසිකල් ලිගෝමීටර් කියලා. ඉතින් බයිසිකල් ලිගෝමීටර් එක 90 minute එක්සර්සයිස් එක තමයි තිබුණේ. මේකෙදී ඒ විනාඩි 90 තුල සයිකල් එක රයිඩ් කරන්න තියෙන ඉන්ටෙන්සිටි එක තමයි සාමාන්‍ය තත්ත්වයේදී අර කලින් හොයාගත්ත උපරිම ඔක්සිජන් පරිභෝජනයේ තියෙනවානේ. ඒකට අදාළව 160 ඉඳන් 70 දක්වා තීව්‍රතාවයකින් තමයි බයිසිකලේ පදින්න තියෙන්නේ. හැබැයි අවස්ථා පහකදී විනාඩි 15 දී විනාඩි 35 දී 45 දී 65 දී 75 දී කියන අවස්ථා පහකදී විනාඩි 5ක් 95ක තීව්‍රතාවයෙන් බයිසිකල් එක පදින්න ඕන. බයිසිකල් එක පදින්න ඕන. අර කලින් හොයාගත්ත උපරිම ඔක්සිජන් පරිභෝජනයේ ප්‍රතිශතයක් විදිහට 95ක තීව්‍රතාවයකින් බයිසිකලේ අවස්ථා පහකදී විනාඩි 5 ගානේ පදින්න තියෙනවා. ඒ විනාඩි 5කට පස්සේ තවත් විනාඩි 5ක් අඩු කරලා පදින්න තියෙන තීව්‍රතාවය 140 ඉඳන් 150 දක්වා අඩු තීව්‍රතාවයකින් පදින්න පුළුවන්. ඔය විදිහට තමයි ප්‍රොටෝකෝල් එක නිර්මාණය වෙන්නේ. ප්‍රොටෝකෝල් එකක් කියලා කියන්නේ guys මේ සාමාන්‍ය වැඩසටහන. ඒ වැඩසටහනේ පෙළ ගසලා දෙන මේ විනාඩියේදී මෙහිම මේ විනාඩි 5ේදී මෙහිම ඒක හරියට වැඩසටහනක්. ඔයගොල්ලන්ගේ ෂෙඩියුල් එකක් වගේ. ප්‍රොටෝකෝල් එකක් කියන්නේ. ඉතින් මේ ප්‍රොටෝකෝල් එක ඔයගොල්ලන්ට පැහැදිලි සාමාන්‍ය පුහුණු තත්ත්වයේ යටතේ පුහුණු වෙන අවස්ථාවලුත් තියෙනවා. තරඟකාරී තත්ත්වය බයිසිකල් වල තරඟකාරී තත්ත්වයකදී තියෙන තීව්‍රතාවයක් තියෙනවා. මේ වගේ එකතුවක් එක තමයි මේ ප්‍රොටෝකෝල් එක නිර්මාණය වෙන්නේ. රයිට්. ඕන් ඔය විදිහට බයිසිකල් එක බයිසිකල් ලිගෝමීටරේ ව්‍යායාමය වෙනවා. මේ සෑම විනාඩි 15ක කොටසකදීම විනාඩි 15 කොටස් තියෙනවානේ. විනාඩි 15 ඉඳන් 30 වෙනකම් විනාඩි 15. 30 45 අතර විනාඩි 15. 45 60 අතර විනාඩි 15. 60 75 75 90 අතර විනාඩි 15. මේ විනාඩි 15 අතරතුර ඒගොල්ලෝ පාවිච්චි කරන අර පානය බොන්න පුළුවන්. මේ පානය බොන්නේ ඒ බොන එක්කෙනාගේ ශරීර බර කිලෝග්‍රෑම් 1කට පානයෙන් මිලිලීටර් 2.5. හරි උදාහරණයක් විදිහට ගන්නකො එහෙම කිලෝ 60යි දැන් අපි සාමාන්‍යයෙන් ගත්තේ ඒගොල්ලන්ගේ බරේ මධ්‍යන්නේ කිලෝ 79. අපි හිතමු 80 ඇත්ලීට් කෙනෙක් ඉන්නවා. 80 ඇත්ලීට් කෙනෙක් නම් පැය කාලයකට කොච්චරක් බොන්න ඕනද අර පානයෙන්? 80යි නම් මිලිලීටර් 200ක් බොන්න ඕන. පැය කාලයකට මිලිලීටර් 200ක් බොන්න ඕන. පැහැදිලිද? ආන් ඒ විදිහට සෑම පැය කාලයකට මිලිලීටර් 200 ගානේ අර කිලෝ 60 ක්‍රීඩකයා බොනවා. පානය කරනවා. ඕන් ওই විදිහට තමයි ඒ පානය පරිභෝජනය කරන ආකාරයේ තීරණය වෙන්නේ. හරි පැහැදිලි මම මේ කියන විදිහට මට හිතෙනවා මේ ගැන දන්නේ නැති ළමයෙකුට උනත් අවබෝධ වෙනවා මේ කියන කාරණා. හරි ඒක තමයි මගේ සතුට. මොකද ඕගොල්ලන්ට හොඳට මේක අවබෝධ වෙනවා. ඒ වගේම තමයි මේ ටෙස්ට් එකේදී මේ විනාඩි 90ක කාලය තුලදී ඒගොල්ලන්ගේ හෘද ස්පන්දන වේගය රුධිර ලැක්ටේට් ප්‍රමාණය මම ඒක කොහොමද චෙක් කරන්නේ කියලා කලින් එකේදී මම කිව්වා ගිය සතියේ එකේදී ඒ වගේම මම ඉදිරියේදී ගොඩක් දේවල් මම කියලා දෙන්නම්. බ්ලඩ් ලැක්ටේට් එක බැලුවා. ඒ වගේම ග්ලූකෝස් ප්‍රමාණය බැලුවා. ඒ බැලුවේ 30 වෙනි විනාඩියේ 60 වෙනි විනාඩියේ සහ 85 වෙනි විනාඩියේ බැලුවා. පැහැදිලිද? ඊට පස්සේ විනාඩි 90 අවසන් වුණාට පස්සේ දැන් විනාඩි 90ක ටෙස්ට් එකක්නේ. විනාඩි 90 අවසන් වුණාට පස්සේ නැවත ඒ පාටිසිපන්ට් ලගේ ශරීර බර බැලුවා. ඔන්න ශරීර බර අඩු වෙලා තියෙනවා. එතකොට කලින් තිබ්බ ශරීර බරයි දැන් තියෙන ශරීර බරේ වෙනස දහඩිය මගින් පිට වුණ ශරීරයේ ජලය ලෙස තරල් ප්‍රමාණය ලෙස ඒගොල්ලෝ තීරණය කෙරුවා. ඒක තමයි වෙන්නේ සාමාන්‍ය. මොකද ඒගොල්ලෝ මේ විනාඩි 94 කාලය තුල මුත්‍රා කරන්න ගියේ නැහැනේ. හරි දහඩිය විතරයි පිට වුණේ. එහෙමනම් බරේ වෙනස දහඩිය මගින් පිට වූ තරල් ප්‍රමාණය ජලයේ ප්‍රමාණය ලෙස උපකල්පනයේ තීරණය කෙරුවා. right. ඕක තමයි පළවෙනි අදියරේදී ඒගොල්ලන් කරන්න තිබුණ ටෙස්ට් එක. ඊට පස්සේ විනාඩි 5ක රෙස්ට් එකක් තියෙනවා. විනාඩි 5 රෙස්ට් එකෙන් පස්සේ විනාඩි 20ක ටයිම් ට්‍රයල් එකක් පදින්න තියෙනවා. විනාඩි 20ක කිලෝමීටර් 20ක කිලෝමීටර් 20ක ටයිම් ට්‍රයල් එකක් පදින්න තියෙනවා. ඒක ඒ පාටිසිපන්ට්ට උපරිම ප්‍රමාණය අඩුම කාලයකින් ඉවර කරන්න තමයි ඒ ටෙස්ට් එක තිබුණේ. ඒකෙදි කැමති විදිහට තමුන්ගේ පානය පාවිච්චි කරන්න පුළුවන්. ඒ විදිහටම තමයි ඒ ටෙස්ට් එක මම කියවන්නේ තව සතියකට පස්සේ දෙවෙනි අවස්ථාවකදී කරනවයි කියලා. ඒ විදිහටම තමයි දෙවෙනි ටෙස්ට් එකේදීත් ඒක පාවිච්චි කරන්නේ ඒ අදාළ පාටිසිපන්ට්. තේරුණානේ? එකම විදිහකට තමයි ක්‍රියාත්මක වෙන්නේ මේ අවස්ථා දෙකේම ටෙස්ට් දෙකම එකම විදිහකට තමයි ක්‍රියාත්මක වෙන්නේ. හරි. ඕක තමයි ටෙස්ට් එක. ওই විදිහට තමයි ටෙස්ට් එක සිද්ධ වුණේ. ওই විදිහට තමයි ටෙස්ට් එකේදී පොල් වතුර සහ ක්‍රීඩා පානය කියන එක අවස්ථා දෙකකදී භාවිතා කෙරුවේ.
පොඩ්ඩක් ඉන්න මට ක්‍රීඩා පානීය ටිකක් අවශ්‍යයි. මෙහෙනම් ගොඩාක් අය නිකනුත් මේ ස්පෝර්ට් ඩ්‍රින්ක් පාවිච්චි කරනවා බොනවා. ඒක ලොකු මේවා එකක් නෙවෙයි ඉතින්. මේ ඉතින් ඒක නිසා සතුටුයි. මොකද මට ඒ කාලේ තිබුණ අභියෝග ක්‍රීඩා ශාස්ත්‍රයේ හැටියට මට ගොඩාක් අභියෝග තිබුණා. ඕගොල්ලෝ සමහර කෙනෙක් මම දන්නවා ඇති හොඳට. ඉතින් ඒ අභියෝග වලින් මම වැටුණු පුද්ගලයෙක් නෙවෙයි. ඒ අභියෝග වලින් නැගිටලා අවසානයේ ලංකාවට යූත් ඔලිම්පික් මෙඩල් එකකුත් ගෙනත් දුන්නා. මොකද මට ක්‍රීඩා ගුරුවරයෙක් හැටියට ලංකාවේ දෙන්න පුළුවන් උපරිම ජයග්‍රහණය මම ගෙනාවා. ඔලිම්පික් මට්ටමේ ජයග්‍රහණයක් ගෙනාවා. එතනින් පස්සෙත් මට ඒ අවශ්‍ය ඒ තියෙන ඊර්ෂ්‍යාව කුහකකම මිනිස්සෙන්ගේ මාව වට්ටන්න හදපු අවස්ථා එමට තිබුණා. ඒක නිසා ඉතින් මම තීරණයක් ගත්තා නෑ මම මෙතනින් වැටෙන්නේ නැහැ. මම තව ඉදිරියට යන්න ඕන. මම සාමාන්‍ය වැටෙන පුද්ගලයෙක් නෙවෙයි. ඉදිරියට යන පුද්ගලයෙක්. එතනින් පස්සේ මම තීරණය කළා රයිට් මගේ පැත්තෙන් මම දෙයක් මගේ ජීවිතේට මම එකතු කරගන්න ඕන. මගේ අනාගතේ මම තව සංවර්ධනය කරගන්න ඕන කියලා මම අධ්‍යාපනයට ගියා. ඩිග්‍රී එක කෙරුවා. අද වෙනකොට මම UK ඇවිල්ලා මාස්ටර් එකක් කරලා මම අද වෙනකොට ඇත්තටම ජීවත් වෙනවා. ජීවත් වෙනවා. මේ හොඳින් ජීවත් වෙනවා. මගේ පවුලත් එක්ක මම මෙහෙම හොඳින් සතුටින් ජීවත් වෙනවා. ඉතින් මම කියන්නේ මම මගේ ગેප් එක ගොඩාක් වැඩි කරගත්තා. ඒ මට අර කලින් එදිරිවාදිකම් කරපු කලින් කැපිලි කටපු ඒ වගේ මට ගැටලු ප්‍රශ්න ඇති කරමා වටන්න හද පුද්ගලයෙක් කළා මම ලොකු ගැප් එකක් හදාගත්තා. ඉතින් අද මට ඒගොල්ලෝ ගේ ප්‍රෝග්‍රෑම් එකේ වගේ ඒගොල්ලෝ මට මොනවා කෙරුවත් මගේ වැඩසටහන් වලට මොනවා කෙරුවත් මගේ අධ්‍යාපනයේට මගේ කැරියර් එකට ඒගොල්ලෝ මොනවා කරන්න හැදුවත් මට ඇත්තට ඒව දැනෙන්නේවත් නැහැ. මට ඇත්තට ඒව දැනෙන්නේවත් නැහැ. මොකද මම ගොඩක් ගැප් එක හදලා ඉවරයි. හරි ඒ කාලෙදි මට ඒවා ලොකු ප්‍රශ්න වුණා. එකම ලෙවල් නේ. හරි ඒ මගේ සමකාලීන මට්ටමේ හිටපු අය කරපු දේවල් මට ගොඩාක් බලපෑවා. මොකද මමත් ලංකාවේ හිටියේ. මමත් ඒ මට්ටමේම ඒ උච්චාවචනය වෙන පුහුණුකරුවෙක් හැටියට මට ඒ දේවල් ගොඩාක් බලපෑවා. නමුත් මට ඇත්තටම මේ මම ගත කරන ජීවිතයත් එක්කලා මේ මං ඉගෙනගත්තු දේවල් එක්කලා මගේ තියෙන සංවර්ධනයත් එක්කලා මගේ තියෙන ජීවිතෙත් එක්කලා මට දැන් ඒ කරන දේවල් දැනෙන්නේවත් නැහැ. මට ඒක බලපෑමක් නැහැ. මාව වටන්න බෑ ඒ වගේ. හරි? මා පැහැදිලිවම වටන්න බෑ ඒ වගේ. ඒක මම පැහැදිලිවම දන්නවා. ඉතින් මම එහෙම දෙයකට කියනවා නෙවෙයි. නමුත් මට ඒක කියන්න අවශ්‍යතාවය තිබුණා. ඒගොල්ලෝ මට මොනවා කරන්න හැදුවා. ඉතින් ඒක තේරුමක් නැහැ. මම මේ ගේමත් ගහලා ඉවරයි. මම මගේ ක්‍රීඩාවේ කෝච් කෙනෙක් හැටියට ගහන්න තිබුණ ගේම ගැහුවා. ඒ වගේම මම මගේ ලයිෆ් එකේ මට ඉගෙන ගැනීම පැත්තෙන් ක්‍රීඩා විද්‍යාව පැත්තෙන් මම මගේ ශාස්ත්‍රයේ මම ගහන්න පුළුවන් මේ ගේමත් ඇත්තට මම ගහලා ඉවරයි. ගයිස් හරි මම ඒක ගහලා ඉවරයි. ඒකින්ද මම මගේ තව ආසාවට මම ඉගෙන ගන්නවා. මම තව ඉගෙන ගන්නවා. ඒක මට ෆන් එක සහ මගේ ඒක මොකක්ද ඒක විනෝදාංශය මම ඒක ඉගෙන ගන්නවා. ඉතින් දැන් මේ ගෲප් එකේ ඉන්න එහෙම දෙයකට කියනවනේ මේ ගෲප් එකේ ඉන්න ගොඩ දෙනෙකුගේ මාසික පඩිය මගේ මෙහි එක දවසේ පඩිය. ඉතින් ඒ එක මාසික පඩිය මම මෙහි එක දවසට හොයනවා. සතියේ ඒ මැරිලා හොයන්නේ නැහැ. හරි. සතියේ දවස් 4ක් වැඩ කරලා ඉතින් අපි පවුලක් හැටියට උත්තර කාලා වීලා ඇවිදලා කරලා ට්‍රිප් ගිහිල්ලා විනෝද වෙලා හොඳට කාලා වීලා හොඳ කෑම බීම මස් මාළු හරි හරිම ෆ්‍රී ෆන් ලයිෆ් එකක් තියෙන්නේ. හරි ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක මම මේ පාලනය කරේ අපිට එහෙ මෙහෙ ඇවිදලා පොඩ්ඩක් ට්‍රිප් එකක් ගිහිල්ලා අපිට විසිට් කරන්න තියෙන වෙලාවේ දවස් 3න් එහෙ තමයි මම මේ ප්‍රෝග්‍රෑම් එක දැම්මේ ලංකාවේ ආයෙත් මම ඉගෙනගත්ත දේවල් වලින් ලංකාවේ ආයෙත් අවශ්‍යතාවය තියෙන අයට දැනුවත් දෙන්න. ඉතින් ඒවට එක එක අංශය දින කට්ටිය දකින්න ඇතිනේ. හරි ඒකින්ද මං කියන්නේ ඉතින් ඒව මට ඇත්තටම දැනෙන්නේ නැහැ කියලා. ඉතින් මේ අර අපි මේ හදපු ගෲප් එකේ කීප දෙනෙක් ඉන්නවා මම ගොඩ දෙනෙක් දන්නවා. නමුත් බහුතරය නෙමෙයි මම මේ කියන්නේ. ඔයාලට නෙමෙයි මම මේ කියන්නේ. බහුතරය ඇත්තටම බහුතරය හොඳ අවබෝධයෙන් ඉන්න ඒ ගෲප් එකේ වුණත් ඒ බහුතරය අත එක්ෙක් දෙන්නේ මේ අර අපි කියන්නේ මේ ජංගි අඳින උන් ඉන්නවයි කියලා. උන් ජංගිත් නෙමෙයි ජංගියට උඩින් තව තීත්තෙකුත් ඇඳගෙන ඉන්නේ. අන් ඒකයි ඒ වගේ වැඩ කරන්නේ මේ මුංග වට්ටන්න මුගේ ප්‍රෝග්‍රෑම් කඩා කප්පල් කරන්න වැටුනාම ජනියා අතාරිය මේ අඩේ නෑ ඒව මට දැනෙන්නේවත් නෑ දැන් මොනවා කරන්නද
ඔය දැනෙන්නේවත් නෑ රයිට් පොඩ මාතෘකාවෙන් පිට ගියා මාතෘකාවෙන් පිට යන ප්‍රධාන හේතුව වුණේ මට ගිය සතියේ ඇති කරන්න හදපු බලපෑම ඉතින් ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි රයිට් අපි ප්‍රෝග්‍රෑම් එක කරගෙන යනවා රයිට් එතකොට අපි ඒ විදිහට මේ ටෙස්ට් එක කෙරුවා yes හරි එතකොට මේ පරීක්ෂණ අනුව අවසානයේදී තියෙන සාකච්ඡාවට අපි යමු එහෙම නැත්නම් ඩිස්කෂන් පාර්ට් එකට ප්‍රතිඵල අනුව ඒ ප්‍රතිඵල විශ්ලේෂණයත් එක්කලා අවසාන කොටසේ තමයි ඉන්නේ මේ පොල් වතුර හොඳයිද ක්‍රීඩා පානෙන්ද හොඳ එහෙම නැත්නම් මේ දෙකම හොඳ නැද්ද කියන කරුණ තමයි මෙතනදී අපි අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ. ඉතින් මේකෙදී තීරණය වුණා මේකෙදි සොයාගත්ත දේවල් එක්කලා මේකේ පෙන්눔 කෙරුවා විශේෂයෙන්ම පොල් වතුර සහ ක්‍රීඩා පානය යොදාගෙන කරපු මේ පරීක්ෂණයෙන් පිළිඹු වුණා විශේෂයෙන් දිගු කාලීන ඉසව්වක් වන බයිසිකල් පැදීමේදී එහි තියෙන කාර්ය සාධනයට හෝ එහි තියෙන ජීව විද්‍යාත්මක මිනුම් වල සැලකිය යුතු වෙනසක් වුණේ නැහැ කියලා. ඒ කියන්නේ අපි ජීව විද්‍යාත්මක මිනුම් ගත්තොත් එහෙම ඒගොල්ලන්ගේ heart rate එකේ ඒගොල්ලන්ගේ lactate percentage එකේ එහෙම නැත්නම් lactate ප්‍රමාණය ඒගොල්ලන්ගේ glucose ප්‍රමාණය blood glucose වල ඒ වගේ පැහැදිලි වෙනසක් වුණේ නැහැ දක්ෂතාවයේ පැහැදිලි වෙනසක් වුණේ නැහැ මේ අවස්ථා දෙකේදීම සමාන අවස්ථාවක් සමාන විදිහේ කාර්ය සාධනයක් සහ ජීව විද්‍යාත්මක ලක්ෂණයන් තමයි පෙන්눔 කෙරුවේ ඒක පැහැදිලි අර දත්ත සහ විශ්ලේෂණයන්ට අනුකූල ඒ වගේම මම කලින් කිව්වා ඒගොල්ලන්ගේ හෘද ස්පන්දන වේගය ලැක්ටේට් සහ දහඩිය මගින් පිට කරපු ජලය ප්‍රමාණයත් බොහෝ දුරට සමාන අගයක් වුණා සුළු සුළු වෙනස්කම් තමයි උනේ සැලකිය යුතු වෙනස්කම් උනේ නැහැ. ඊට පස්සේ මේ දැන් සජලනීය කරන්නනේ අර විජලනීය වෙන එක වළක්ව ගන්නනේ මේ පාන වර්ග භාවිතා කරන්නේ. ස්පෝර්ට් ඩ්‍රින්ක් එක භාවිතා කරන්නේ. පොල් වතුර එක භාවිතා කරුවේ. මේ අවස්ථා දෙකේදීම මේ ක්‍රීඩකයින්ගේ දහඩිය මගින් පිට කරපු ජලය ප්‍රමාණය කැල්කියුලේට් කරපුවාම ගණනය කරපුවාම පිළිවෙලින් පොල් වතුර වලදී ලීටර් 1.2ක් වුණා. ක්‍රීඩා පානයේදී ලීටර් 1.3ක් දහඩිය ලෙස ජලය පිට වෙලා තිබුණා. ඉතින් එතනෙත් ලොකු වෙනසක් තිබුණේ නැහැ. සහ සාමාන්‍ය මේ ස්පෝර්ට් ඩ්‍රින්ක් එක සහ පොල් වතුර ලබා ගන්න එකේ ගොඩක් හානිකර විදිහට දහඩිය මගින් ජලය පිටවීමක් සිද්ධ වෙලා තිබුණේ නැහැ. හරි. එතකොට තවත් කාරණාවක් තියෙනවා මම කලින් කිව්වා පොල් වතුර වල ගොඩක් පොටෑසියම් තියෙනවායි කියලා. ක්‍රීඩා පානයකට මේ ක්‍රීඩා පානයකට සාපේක්ෂව පොල් වතුර වල ගොඩක් පොටෑසියම් තියෙනවා. එහෙමනම් පොඩි ඒගොල්ලෝ උපකල්පනයක් කරනවා මේ පොටෑසියම් වැඩි වෙන එක පොල් වතුර බොන කණ්ඩායමට වාසියක් වෙයිද කියලා. හැබැයි එහෙම වාසියක් උනේ නැහැ. මොකද ටෙස්ට් එක අවසානයේදී පොල් වතුර වල අතිරික්ත පොල් වතුර පාවිච්චි කරපු ක්‍රීඩකයින්ගේ ක්‍රීඩිකාවන්ගේ අතිරික්තයක් තිබුණා මිලිග්‍රෑම් 1220ක අතිරික්තයක් තිබුණා. සාමාන්‍ය ක්‍රීඩා පානය පාවිච්චි කරපු අයගේ ඌනතාවයක් තිබ්බා අඩුවක් තිබ්බා හිගතාවයක් තිබ්බා පොටෑසියම් මිලිග්‍රෑම් 68ක පොල් වතුර වල අතිරික්තයක් තිබ්බා පැහැදිලි අතිරික්තයක් ක්‍රීඩා පානය පාවිච්චි කරපු අවස්ථාවේදී ඌනතාවයක් තිබුණා මේ අතිරික්තයක් හෝ ඌනතාවයක් පෙන්눔 කරද අර කිලෝමීටර් 20 ටයිම් ට්‍රයල් එකේ දක්ෂතාවයට ඒක කිසිසේත්ම බලපෑමක් උනේ නැහැ කියලා මේ පරීක්ෂණයේදී හොයාගත්තා පොටෑසියම් වල බලපෑමක් උනේ නැහැ පොටෑසියම් අඩු වුණා පොටෑසියම් මේ පානේ අඩු වුණත් වැඩි වුණත් ඒකේ බලපෑමක් තිබෙන්නේ නැහැ කියන එක තමයි මේකේ සරලව කිව්වොත් ඒ සොයා ගැනීම. හරි. ඊට පස්සේ සෝඩියම් ප්‍රමාණය. එතකොට ක්‍රීඩා පානයේදී ස්පෝර්ට් ඩ්‍රින්ක් එකේදී තිබ්බා සෝඩියම් ප්‍රමාණය 458 මිලිග්‍රෑම්. පොල් වල තිබුණා පොල් පානයේ තිබුණා පොල් වතුර වල තිබුණා මිලිග්‍රෑම් 448ක්. එයා සමාන අගයක් තමයි තිබුණේ. ඉතින් මේ දෙකේදීම මේ අවස්ථා දෙකේදීම දහඩිය විදිහට ජලය පිට කෙරුවා. ඒ ජලය වල ඇතුළත් වුණ සෝඩියම් ප්‍රමාණය අවස්ථා දෙකේදීම ඒ කියන්නේ ක්‍රීඩා පානයේ පොල් වතුර පානයේ කියන අවස්ථා දෙකේදීම ජලය මගින් පිට කරපු සෝඩියම් ප්‍රමාණය මිලිග්‍රෑම් 550ක වගේ සුද්ධ අගයක් තමයි උනේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඒකත් සමාන වුණා. පොටෑසියම් ටිකක් සමාන වුණා බලපෑමක් වුණේ නැහැ. සෝඩියම් වල බලපෑමක් වුණේත් නැහැ. ස්පෝර්ට් ඩ්‍රින්ක් එකේ පොල් වතුර එකේ. හරි.
ඉතින් සෝඩියම් ගැන කතා කරද්දී ගොඩක් සෝඩියම් කියන ඉලෙක්ට්‍රොලයිට් එක අවශ්‍ය වෙන්නේ පැය දෙකකට වඩා වැඩි පැය කිහිපයක් ක්‍රියාත්මක වන ඉසව්වලදී ක්‍රීඩා පුහුණු වීම වලදී තමයි සෝඩියම් කියන එක අපේ ශරීරයට අවශ්‍ය වෙන්නේ ගොඩාක් මේ පාන වලින් ලබා දෙන. නමුත් අර පැය දෙකකට වඩා අඩු අවස්ථාවලදී ගොඩාක් කාර්ය සාධනයේ පවත්වාගෙන යන කාර්යක්ෂමතාවය පවත්වාගෙන යන සෝඩියම් කියන එක එච්චර ලොකු අවශ්‍යතාවයක් නැහැ. එහෙමනම් පැය කිහිපයක් ගත වෙන දරා ගැනීමේ සිදුවීම් වලදී තමයි සෝඩියම් ශරීරගත කිරීම ඉතා වැදගත් කියලා පෙන්눔 කරලා තියෙන්නේ. හරි. අවසාන කොටස. ඉතින් සාමාන්‍යයෙන් දැන් මම අර කලින් කිව්වා පොල් වතුර වල තිබුණ ශක්ති ප්‍රමාණය තමයි සපයන ලද ශක්තිය තමයි කිලෝ ජූල් 1164යි. පොල් වතුර පානයි. මේ ස්පෝර්ට් ඩ්‍රින්ක් එකෙන් සපයන ලද ශක්ති ප්‍රමාණය කිලෝ ජූල් 970ක් වුණා. පොල් වතුර වල ටිකක් වැඩි. ඉතින් මේ 116ක විතර වෙනසක් තිබුණා පොල් වතුරේ ස්පෝර්ට් ඩ්‍රින්ක් එකේ සපයපු ශක්ති ප්‍රමාණය. එහෙම 116ක විතර වෙනසක් තිබ්බා වුණා. අර කිලෝමීටර් 20 ටයිම් ට්‍රයල් එකේ කාර්ය සාධනය කෙරෙහි මේක ඊතරම් අර්ථවත් වෙනසක් පෙන්눔 කෙරුවෙත් නැහැ. ඒකත් සමානාගේ එක තමයි තිබුණේ. ඉතින් ඕන් ඔය කියන සමාන තත්ත්ව ගණනාවක් මේ පොල් වතුර භාවිතා කරන අවස්ථාවේදී සහ ස්පෝර්ට් ඩ්‍රින්ක් එක භාවිතා කරන අවස්ථාවේදී පාටිසිපන්ට්ලට ලැබුණා. ඉතින් ඒක නිසා මේ පර්යේෂණයේ නිගමනය වුණේ මොකද්ද? හරි. නිගමනයක් ලෙස වුණේ බයිසිකල් පැදීම, පිහිනීම, දිවීම වගේ ඉසව්. දැන් මේකේ නම් බයිසිකල් පැදීම වගේ දරා ගැනීම සහිත ඉසව්වකදී හරි පොල් වතුර භාවිතා කිරීම තුලින් සාමාන්‍ය ක්‍රීඩා පානයකින් ලැබෙන දේම ඒ පොල් වතුර පානයෙන් ලබා ගන්න පුළුවන් කියන නිගමනය තමයි සොයා ගැනීම තමයි සිද්ධ වුණේ. එහෙමනම් ශ්‍රී ලංකාවේ ජීවත් වෙන ඔබට yes මම දන්නවා දැන් මේ ගෲප් එකේ ඕගොල්ලෝ මේ සාකච්ඡාවේදී මේ වැඩසටහනේදී ඕගොල්ලන්ට ගොඩාක් ප්‍රශ්න තියෙනවා, ගැටලු තියෙනවා. කරුණා කරලා මේ ගෲප් එකේ මට එහෙම chance එක දෙන්න බෑ. මොකද ඕගොල්ලෝ දැක්කනේ ගිය සතියේ හරි එහෙම අවශ්‍ය නැහැ. ඒක නිසා ඕගොල්ලන්ට ඒ තියෙන ප්‍රශ්න මගේ පෞද්ගලික WhatsApp නම්බරයට දාන්න. මම ඒකට සාධාරණ පිළිතුරක් මේ රිසර්ච් වලින්ම හොයලා තමයි කියන්නේ. මගේ අත්දැකීම් මම කියන්නේ නැහැ. මට එහෙම කියන්න බෑ. හරි මං කැම්පස් එකේ ගිහින් මගේ අත්දැකීම් විදිහට මං කිව්වොත් එහෙම කූල් ඩවුන් කරන එකේදී ජොගින් කරලා තියෙනවා අපි ඉස්සර ඒක හොඳයි කිව්වා. ඔයා කොහොමද ජනිත් එහෙම කියන්නේ? ඔයාට එහෙම කියන්න බෑ. මොකද්ද රිසර්ච් එක? කාගේද රිසර්ච් එක? ඇයි එහෙම කියන්නේ? මං කොහොමද ඔයා කියන එක ඇප්ලයි කරන්නේ කියලා මගෙන් අහනවා. ඒක නිසා ඒකටත් පිළිතුරු මම රිසර්ච් වලින්ම තමයි ලබා දෙන්නේ බොහොම විශ්වාසවන්ත විදිහට. ඒක නිසා ගැටලු ප්‍රශ්න තියෙනවා නම් මගේ පෞද්ගලික WhatsApp නම්බරයට ඔයගොල්ලෝ යොමු කරන්න. මම ඒකට මට අවස්ථාවක් තියෙන වෙලාවක මම පිළිතුරු සපයන්නම්. ඒ වගේම තමයි ඉතින් අද වැඩසටහනේ ඕක තමයි අන්තර්ගතය, ඕක තමයි අද වැඩසටහන. ඒ වගේම තමයි විශේෂ කාරණාවක් කියන්න ඕන. මේ ගෲප් එකේ ඉන්න ගොඩ දෙනෙක් මේ අවශ්‍යතාවය තියෙන අය ඉන්නේ. නමුත් එකෙක් දෙන්නෙක් 3-4 දෙනෙක් මේකට අනවශ්‍ය කට්ටිය ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ මම ඉවත් කිරීමේ ආරමුණින් සහ මේක ගොඩාක් සාර්ථක වැඩසටහනක් බවට පත් කිරීමේ ආරමුණේ මම ඉදිරියේදී තවත් ගෲප් එකක් හදනවා. ඒකට අවශ්‍ය කරන දැනුවත් කිරීම මම මේ ගෲප් එක හරහා සපයනවා. හරි ඒකෙදි ඒ ඕගොල්ලන්ගේ විස්තර ටික ලබා දෙන්න මම මේක වෙනත් කණ්ඩායමකට ගෙනහිල්ලා විශ්වාසවන්ත විදිහට මේක ගොඩාක් අපිට සරලව සැහැල්ලුවෙන් ගොඩාක් සංනිවේදනයක් තියාගෙන කරන්න පුළුවන් ආකාරයට කරගෙන යනවා. ඒක නිසා සෝරි මේ වැඩසටහන අතරතුර ඔයගොල්ලන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්න බැරි වීම ගැන ඇත්තටම සෝරි. කරන්න දෙයක් නැහැ. ඉතින් ඕන් ඔය විදිහට තමයි අද වැඩසටහන ඇතුළත් උනේ. අද වැඩසටහනේ කරුණ ඇතුළත් උනේ. ඉතින් ලංකාවේ ඉන්න ඔයගොල්ලන්ට මම අර කලින් කිව්වා වගේ ඉතින් පොල් වතුරෙන් හොඳ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ගැටරේඩ් වලට වියදම් කරන්න සල්ලි නැහැ. පවර් 8 ගන්න සල්ලි නැහැ. හරි එනර්ජි ස්පෝර්ට් ඩ්‍රින්ක් එකක් ගන්න වියදම් කරන්න හැමදාම ඒ කරන්න බෑ. එහෙමනම් ඔයගොල්ලෝ පොඩ්ඩක් විකල්පයක් විදිහට පොල් වතුර කියන එක, කුරුම්බ වතුර කියන එක, තැඹිලි වතුර කියන එක, නවසි වතුර එක වර්ග තියෙනවානේ. ඒව පොල් වතුර විදිහට අපි ගමුකෝ. පොල් වතුර පාවිච්චි කරන්න ඔබට අවස්ථාවක් තියෙනවා. ඒක නිසා ඔබ පොඩ්ඩක් තීරණයක් ගන්න. ඔබ පොඩ්ඩක් අත්හදා බැලීමක් කරන්න. ඔයාගේ ක්‍රීඩාවේ විශේෂයෙන්ම පැය 2කට 3කට වඩා ක්‍රියාත්මක වන ක්‍රීඩා පුහුණු වීම වලදී, ක්‍රීඩා තරඟවලදී, ක්‍රීඩා ක්‍රියාකාරකම් වලදී, ක්‍රීඩා පානයක් විදිහට පොඩ්ඩක් try කරලා බලන්න. හරි? මොකද නිකම් පොල් වතුර නෙමෙයි මං කියවා ඒකට පොඩි සෝඩියම් ප්‍රමාණයක්,
පොඩි කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් සීනි ටිකක් ලුණු ටිකක් එකතු කරගෙන ස්පෝර්ට් ඩ්‍රින්ක් එකක් විදියට යූස් කරලා බලන්න ප්‍රතිඵලයක් තියෙයි ගොඩක් ක්‍රීඩිකාවෝ සජලනීය සහිතව ක්‍රීඩා පුහුණු වීමට ක්‍රීඩා ක්‍රියාකාරකම් වලට එකතු කරගන්න ඔයගොල්ලන්ට පුළුවන් මේ විශේෂයෙන් මම කියන්නේ ලංකාව ඇත්තටම දාඩිය දාන රටා නිකන් හිටියත් දාඩිය දානවා yes ජීවනීය උනා පාවිච්චි කරන්න පුළුවන් ඒකත් හොඳ ඔප්ෂන් එකක් ඉතින් අද කතා කරේ එහෙම ගොඩක් තියෙනවද ජීවනීය වලටත් හොයලා තියෙනවා තව වෙන වෙනම හොයලා තියෙනවා අපි හිතමුකෝ මොනවාද රෙඩ් බුල් එක්කලා මේ ගැටරේඩ් එකක් සංසන්දන ගොඩාක් රිසර්ච් තියෙනවා මම මේ එක රිසර්ච් එකක් කතා කරන්නේ හොඳයි ඒ ප්‍රශ්නේ අහපු එක මං ඉදිරියේදී ඔයගොල්ලන්ට රිසර්ච් කීපයක එකතුවක් තමයි ඉදිරිපත් කරන්නේ මේ පොල් වතුර සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙලා තියෙන රිසර්ච් කීපයක් 5-6ක එකතුවක් තමයි මං ඉදිරිපත් කරන්නේ. එතකොට මේ රිසර්ච් එකේ මෙහෙම කියලා තියෙනවා මේ රිසර්ච් එකේ පොල් වතුර ගැන මෙහෙම කියලා තියෙනවා මෙහෙම තව පොල් වතුර ගැන මෙහෙම හොයලා දීලා තියෙනවා කියලා මං එහෙම ගොඩක් කලෙක්ෂන් එකක් තමයි ඉදිරිපත් කරන්නේ. ඉතින් ගොඩාක් පැතිකඩවල් වලට මේක ගොඩාක් රිසර්ච් කරන්න පුළුවන්. මොකද මේ මාතෘකාව පිළිබඳ ලියවිලා තියෙන එකම රිසර්ච් එක මේක නෙවෙයි. ගණනාවක් තියෙනවා. ගොඩාක් හොයා ගන්න පුළුවන්. මං ඔයගොල්ලන්ට දෙන්නේ ගොඩාක් අදාළ වෙන කාලෝචිත සහ මේ වර්තමාන අවුරුදු 10 තුල කරපු රිසර්ච් 1980 ගණන් වල 90 ගණන් වල රිසර්ච් දෙන්නේ නැහැ කොහෙන්ද මේ රිසර්ච් එක කරලා තියෙන්නේ 2023 ඕස්ට්‍රේලියාවේ විශ්වාසවන්ත විදිහට අපිට ප්‍රෙෆර් කරන්න පුළුවන් රිසර්ච් විතරයි මම තෝරගන්නේ නැත්නම් රිසර්ච් වල තියෙන හැම රිසර්ච් එකක්ම හරි නැහැ ඒක නිසා අපිට විශ්වාසවන්ත විදිහට තෝරාගත හැකි ඇප්ලයි කරන්න පුළුවන් වර්තමානයේ සිදුවෙන රිසර්ච් තමයි අපි පාවිච්චි කරන්නේ. රයිට් ඕ මොකයි කතන්දරේ අද කතන්දරේ ඉතින් thank you very much වැඩසටහන සම්බන්ධ වුණාට ඉතින් ඉදිරියේදී තවත් මේ වැඩසටහන අර්ථවත් කරන්න මේක ගොඩක් සංවිධානාත්මකව කරගෙන යන්න මම වැඩපිළිවෙලක් සකස් කරනවා ඒකට ක්‍රියාකාරීව දායකත්වය දක්වන්න එහෙමනම් ප්‍රශ්න තියෙනවා නම් මගේ පෞද්ගලික WhatsApp එකට දාන්න මම මේ ප්‍රශ්න වලට උත්තර දෙන්නම් ඔයාලගේ තියෙන අදහස් යෝජනා ඕන එකක් අදහස් මොනවද යෝජනා මොනවද මේ ලෙසන් එක හොඳයිද තව මේක කෙරෙන්න ඕන විදි තියෙනවා නම් ඉදිරියේදී කරන්න ඕන මේක ඔක්කොම ටික මට දාන්න මම ඒවා ගොඩක් වෙල්කම් කරනවා මේ ගොඩක් වෙල්කම් කරනවා ඉතින් ඒක නිසා මගේ WhatsApp නම්බර් එක මම දන්නවා ඔයගොල්ලෝ ගාව තියෙනවා group එකේ ඉන්න නිසා ඉතින් ඒකට මට text message එකක් හරි voice message එකක් හරි ඕන විදිහකට ඔයගොල්ලෝ මට ගන්න මට සමහර වෙලාවට call ගන්න බැරි වෙයි නමුත් text message එකක් හරි දාලා තියන්න මම ඒවට reply කරන්න. right එහෙමනම් අද වැඩසටහන ඉවරයි. සීලම දෙනාට සහභාගී වීම සම්බන්ධයෙන් ගොඩක් මේ ස්තුතියි. right එහෙමනම් සීලම දෙනාට සුබ රාත්‍රියක්. thank you very much all of you. bye bye.